ආයිබෝවන් යුනිසෙලෙක්ට් ඇප් එකට ඔයව සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ ඔයාගේ A level වැඩ කන්දරාව ලේසියෙන්ම කළමනාකරණය කරගන්න, ඒ කියන්නේ මැනේජ් කරගන්න පුළුවන් සුපිරි විදිහක් ගැන. A level කරනවා කියන්නේ ඉතින් වැඩ කන්දරාවක් නේද? එක විෂයක වැඩක් ඉවර කරනකොට තව විෂයක වැඩ ගොඩ ගැහිලා අනේ ඒ ප්‍රශ්න විසඳුමක් විදිහට යුනිසෙලෙක්ට් ඇප් එකේ තියෙන ටයිම් මැනේජ්මන්ට් ඔප්ෂන් එකෙන් ඔයාගේ වැඩ ටික මැනේජ් කරගන්නේ කොහොමද කියලා අපි බලමු. හරි එහෙනම් අපි මුලින් ඉඳන්ම පටන් ගමු. පළවෙනිම දේ තමයි අපි කරන්න යන වැඩේ. ඒ කියන්නේ ටාස්ක් එකක් ඇප් එකට ඇතුළත් කරගන්න එක. මුලින්ම කරන්න ඕනේ මෙන්න මේ පේන නිල් පාට බටන් එක ක්ලික් කරන එක. ඊට පස්සේ ආය යන්නේ මෙන්න මේ වගේ තැනකද. මෙතනදී ඔයා කරන්න යන ටාස්ක් එකට අදාළ තොරතුරු, ඒ කියන්නේ විෂය, පාඩම වගේ දේවල් ඇතුළත් කරන්න. ඊට පස්සේ දැන් මේ සේව් කියන බටන් එක ක්ලික් කරන්න. හරිම සරලයි නේද? ඔන්න දැන් ඔයාගේ පළවෙනි ටාස්ක් එක ඇප් එකට ඇතුළත් කරලා ඉවරයි. පළවෙනි පියවර සාර්ථකයි. හරි. ටාස්ක් එක ඇඩ් කරගත්තා. දැන් තියෙන්නේ අවධානයෙන් වැඩේ කරන්න පටන් ගන්න එක. ඒකට තමයි අපි ටයිමර් එක පාවිච්චි කරන්නේ. අපි බලමු ඒක කරන්නේ කොහොමද කියලා. දැන් කරන්න තියෙන්නේ ඔයා පටන් ගන්න හදන ටාස්ක් එක ගාව තියෙන මෙන්න මේ ඔරලෝසුවට ක්ලික් කරන්න. එතකොට ඔයාට මේ වගේ ඔප්ෂන් දෙකක් පෙන්නයි. ඔයාට පුළුවන් එක දිගටම අවධානයෙන් වැඩ කරන්න හරි, පුටි විවේකයක් අරගෙන වැඩ කරන්න හරි, කැමති ක්‍රමයක් තෝරගන්න. ඔයාගේ පාඩම් කරන විදිහට ගැලපෙන මේක තෝරගන්න. ඊළඟට ඔයා කරන්න හදන ටාස්ක් එක මෙතනින් සිලෙක්ට් කරගන්න. හරි හැමදේම ලෑස්ති. දැන් ඉතින් වෙන මුකුත් නැහැ. මෙන්න මේ නිල් පාට ස්ටාර්ට් බටන් එක ක්ලික් කරලා වැඩේට බහිමු. ඔන්න දැන් ඔයාගේ ටයිම් එක වැඩ. දැන් තමයි වැදගත්ම දේ. මේ ටයිමර් එකේ සම්පූර්ණ අරමුණම තමයි ඔයාගේ අවධානය වෙන දේවල් වලට යන්න නොදී එක තැනක තියාගන්න එක. ඒ නිසා දැන් ෆෝන් එක පැත්තකින් තියලා සම්පූර්ණ අවධානය ඔයාගේ වැඩේට දෙන්න. නියමයි. ඔන්න ඔයා වැඩේ කරලා ඉවරයි කියලා හිතමුකෝ. දැන් මොකද කරන්නේ? ඔයාගේ වැඩේ ඉවර වුණාම ආයෙත් ඇප් එකට ඇවිත් මෙන්න මේ රතු පාට බටන් එක ක්ලික් කරලා ටයිමර් එක ඔෆ් කරන්න. දැන් මෙතනින් අයින් වෙලා ගියාම ඔයාට පේනවා ඔයාගේ ටාස්ක් එක ගාව ඔයා කොච්චර වෙලාවක් වැඩ කරලා තියෙනවද කියලා පැහැදිලිවම පෙන්නනවා. හරි. දැන් තමයි මම ආසම කොටස. මහන්සි වෙලා වැඩ කළාම පුඩි අගේ කිරීමක් ලැබෙන්නත් එපයි නේද? අපි බලමු ඔයාගේ මහන්සියට රිවෝඩ්ස්, ඒ කියන්නේ පොයින්ට්ස් සහ ස්ට්‍රීක්ස් ගන්න කොහොමද කියලා. ඔයාගේ ස්ටඩි පොයින්ට්ස්, ඒ කියන්නේ SP ටික ගන්න ඔයා ඉවර කරපු ටාස්ක් එක ගාව තියෙන මෙන්න මේ පොඩි රවුම් උඩ ක්ලික් කරන්න. නියමයි. ඔන්න ඔයාට වැඩේට අදාළ ස්ටඩි පොයින්ට්ස් ප්‍රමාණය ලැබුණා. ඒ විතරක් නෙවෙයි බලන්නකෝ. ඔයාගේ ඩේ ස්ට්‍රීක් එක එකකින් වැඩි වුණා. මේ විදියට හැමදාම එක දිගට වැඩ කරනකොට ඔයාට මේ ස්ට්‍රීක් එක දිගටම තියාගන්න පුළුවන්. ඒක ඔයාව දිනපතාම පාඩම් කරන්න ලොකු මොටිවේෂන් එකක් වේවි. ඉතින් ඔයාගේ වැඩත් පිළිවෙලකට කරගෙන පොයින්ට්ස් එකතු කරගන්න ගමන් ඩේ ස්ට්‍රීක් එකත් ඉහළටම අරන් යන්න ඔයාටත් පුරුවන්. ඉතින් ඔයාගේ පළවෙනි ඩේ ස්ට්‍රීක් එකට පටන් ගන්න සූදානම්ද? එහෙනම් අදම යුනිසෙලෙක්ට් ඇප් එකෙන් වැඩ පටන් ගමු.